හැමදාම කරන්නේ බඩගිනි නිවා ගන්න මොන හරි දෙයක් පෙන්වන එකනේ. අද බඩගින්න විතරක් නෙමෙයි මම ඔයාලගේ නිවන්නේ. ඔයාලගේ හිතට සාහනයක් දෙන විදිහේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් ගැනයි අද කතාව දිගහැරෙන්නේ. ස්වභාව ධර්මයේ සුන්දර පහස විඳින ගමන් රසම රස කැම જાති ගොඩක් කන්න පුළුවන් බොහොම ලස්සන ප්ලේස් එකක්. ඒ විතරක් නෙමෙයි. තව ප්‍රොෆෙෂනල් සර්විසස් ගොඩක් මෙතන තියෙනවා. ඔක්කොම දේවල් ටික මෙතනම කතා කර කර ඉන්නේ නැතුව අපි ඉක්මනටම යමු කැමට. හලෝ ගයිස් උනලා සුපුරුදු විදිහටම බලන් ඉන්නවලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ මේ රස විදින ෂෝ එකට. ඉතින් හැමදාමත් අපි රසවත් කෑම රස විඳිනවා වගේම අද ඇවිල්ලා තියෙන්නේ විශේෂ තැනකට. ඒ විශේෂ වෙන කාරණාව තමයි සොබාදහමට බොහොම ළඟින් තියෙන ප්ලේස් එකකට තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙන කොහොක්වත් නෙමෙයි. රන්දිය හොටෙල් මොරටුව. පෙන්වන්න දේවල් ගොඩක් තියෙනවා. කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඔක්කොන්ටම ඉස්සෙල්ලා උදේට කාලා යමු. මේ රසම රස ක්‍රීම් ඔෆ් චිකන් සුප් එකෙන් අපි වැඩේ පටන් ගමු. උණුවේ දුම දදා තියෙන මේ ක්‍රීම් ඔෆ් චිකන් සුප් එක මේ කෑම වේලට දුන්නේ බොහොම සුන්දර ආරම්භයක්. ඊට පස්සේ මම මේ try කරන්න ලෑස්ති වෙන්නේ රන්දිය හොටෙල් එකටම ආවේනික වෙච්ච රන්දිය ස්පෙෂල් ක්ලබ් සෑන්ඩ්විච් එක. Chicken, bullseye, ham, sausages, ice lettuce, tomatoes, onion, cucumber, cheese වගේ ගොඩක් දේවල් දාලා තමා මේ රසම රස සෑන්ඩ්විච් එක ෆිල් කරලා තියෙන්නේ. කන කටක් ගානේ ආයේ කන්න හිතන රසයක් මේ සෑන්ඩ්විච් එකේ තියෙනවා. මේ ස්පෙෂල් ක්ලබ් සෑන්ඩ්විච් එකත් එක්ක එන මේ හොට් ෆ්‍රයිස් මේ ස්පෙෂල් සෝස් එකත් එක්ක ඩිප් කරන් කද්දි තමා මේ එක්ස්පීරියන්ස් එක තව රසවත් වෙන්නේ. රන්දිය හොටෙල් එකේ බාර් එකෙන් ඔයාට කොක්ටේල් මොක්ටේල් විතරක් නෙමෙයි ලෝකල් වගේම ෆොරින් ලිග ඕන එකක් බියර් මිලදී ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. මේ තියෙන රන්දිය ස්පෙෂල් මික්ස් මීට් පීසා එක. පීසා විතරක් නෙමෙයි පාස්තා ලසාන්යා වගේ ඕනම ඉතාලියන් කෑමක් රන්දිය හොටෙල් එකෙන් මිලදී ගන්න පුළුවන්. වෝ කොහමද ෆිලිං එක? මාර වේට් එකක් තියෙනවා. සුවඳත් ඒ වගේමයි.
මම ජාලේ ඉඳලා රන්දිය හොටෙල් එකම හොයාගෙන ආවේ කාලා බීලා විතරක් නෙමෙයි. මගේ මනසත් පොඩ්ඩක් රිලැක්ස් කරගෙනම ගෙදර යන්න. තාම කෑවේ පොඩ්ඩයි. තව කෑම ಜಾති ගොඩක් කන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි යමු බොල්ගොඩ ගඟ දිගේ කදුරු දුව බලන්න. කොහෙද මාත් අපි මේ යන්නේ? යනවා කදුරු දුව පතර. ඔන්න ගයිස් මේ පාර ෆුඩ් බ්ලොග්ස් එක්කම ඇඩ්වෙන්චර් එකකුත් තියෙනවා. කට්ටියට ආතල්ලයක් ගන්න බෝට් රයිඩ් එකක් ගිහිල්ලා කොහෙටද එන්න ඕනේ? රන්දිය මොරටුව රන්දිය හොටෙල් එකට. සාමාන්‍යයෙන් අපි ඉතින් මේ කන බොන එක විතරනේ කරන්නේ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා. ඒකත් එක්ක හොඳ ලස්සන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ වගේ තැනකට ආවම කන්න බොන්න කලින් පොඩ්ඩක් එන්ජොයි කරලා මේ සෝබාදාමත් ලං වෙලා පොඩ්ඩක් ඒකේ රසත් විඳලා ඒත් එක්කම කෑමක් කන්න තිබ්බනන්නේ. අයිබෝන් මම මාක් විරතුංග රන්දිය හොටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ජනරල් මැනේජර්. රන්දිය හොටෙල් එකක් විදිහට අවශ්‍ය හොස්පිටැලිටි සර්විස් කීපයක්ම අපේ තියෙනවා. මේනකොට රෙස්ටොරන්ට් එක තියෙනවා, අලාකාට් එක තියෙනවා. ඊට අමතරව ලංකාවේ මම හිතන්නේ මේකට තියෙන හොඳ වෙඩින් පැකේජ් එකක් අපේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අන්ලිමිටඩ් බියර්ස්, අන්ලිමිටඩ් බයිට්, ඊට අමතරව ස්පෙෂල් වෙඩින් කාඩ්ස්, අවුට්ඩෝර් පෝරුව, ඒ වගේම ඉන්ඩෝර් අවුට්ඩෝර් අවශ්‍ය ආකාරයට ඔබට කැමති විදිහට අපෙන් සේවාව ලබා ගන්න පුළුවන්. රන්දිය හොටෙල් ප්‍රයිවට් ලිමිටඩ් අපි මොරටුව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වසර 43ක් තිස්සේ ප්‍රමුඛ සේවාවක් ලබා දෙනවා. මොරටුව ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාට අලුත් අත්දැකීම් ලබා දෙමින් නව මොනවරකින් ඉන්ඩෝර් සහ අවුට්ඩෝර් ඉවෙන්ට්ස් අපි ඕගනයිස් කරනවා. එකවර බැංකට් ෆන්ක්ෂන්ස් 300කට ආසන්න ප්‍රමාණයකට සේවාව ලබා දීමේ හැකියාව අපිට තියෙනවා. අවුට්ඩෝර් විදියට අපිට එකවර පැක්ස් 200කට සේවාව ලබා දීමේ හැකියාව තියෙනවා. ටේක්-අවේ ස්ටේෂන් එක තියෙනවා, රන්දිය ටේක්-අවේ ස්ටේෂන් එක. එයාන ඔබගේ ළඟටම නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ ඕනෑම ආහාර වර්ගයක්, කාමර පහසුකම් තියෙනවා. ඊට අමතරව පූල් එක තියෙනවා. ඒ වගේම මේ වන විට රන්දිය හොටෙල්ස් ආයතනය විසින් රැකිය අවස්ථා 100කට ආසන්න ප්‍රමාණයක් මේ මොරටුව ප්‍රදේශයේ සහ ඉන්නවට සියලු දෙනාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. රන්දිය හොටෙල් එකට පැමිණෙන ඔබට ස්වභාව ධර්මයේ පහසු විඳින ගමන් අපගේ සේවාවන් භුක්ති විඳීමේ හැකියාව ඔබ වෙනුවෙන් අපට සලසා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම රන්දිය හොටෙල් එකට එන ඔබට අවුට්ඩෝර් පෝරුව ඒ අවස්ථාව සලසා දෙන්න අපිට පුළුවන්. ඒ වගේම ඩේ අවුටින් පැකේජස්, කපල් පැකේජස් මේ හැම දෙයක්ම පූල් ඇක්සස් එකත් එක්කම අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා. තවත් කියන්න විශේෂ දෙයක් තියෙනවා. අපි අලුතෙන්ම මොරටුව ආවට ජනතාවට හයිටේ අත්දැකීම එකතු කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කවදාද කියලා අපි නුදුරේම අපි ඔබට දැනුවත් කරන්නම්. මතක ඇතුව රන්දිය Facebook page එක follow කරලා තියාගන්න. අපේ අලුත්ම updates ඕගලන්ට අපේ page එක හරහා දැනගන්න පුළුවන්. බොල්ගොඩ ගඟේ සවාරීන් පස්සේ දැන්නම් පොඩි බඩගින්නක් දැනෙනවා. ඉතින් ඔන්න අපේ කෑම චාරිකාවේ දෙවෙනි පියවරටයි අපි යන්න ලෑස්ති වෙන්නේ. කාලයකට පස්සේ මේ වගේ බොහොම නැවුම් අත්දැකීමක් මම විඳින්නේ. ඉතින් අපි යමු ආයෙත් කෑමට. ඊළඟට තවත් රසවත් කෑම ගොඩක් තියෙනවා. රස විඳලා බලන්න. රන්දිය ෂෙෆ් ස්පෙෂල් සලාඩ් එක තියෙනවා. ඒත් එක්කම මොරටුවට ආපු නිසා
සීෆුඩ් රයිස් එක ගන්න නොකා ඉන්න බැරි නිසා මම සීෆුඩ් රයිස් එකකුත් ඕඩර් කරා. ඊට අමතරව බ්ලැක් පෙපර් චිකන් එකක් තියෙනවා. ඒත් එක්කම කොත්තුකුත් ගත්තා try කරලා බලන්න. මොකද රන්දිය එකේ බොහොම රසවත් කොත්තුවක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. අන්න ඒ නිසා රන්දියකට මාවෙන් එක වෙච්ච මේ බොහොම රසවත් බිරියානි. අපි කොහෙන්ද පටන් ගන්නේ? අපි පටන් ගමු සීෆුඩ් රයිස් එකෙන්. චිලි පේස්ට් එක නම් ගොඩක් සැර පාටයි. කටක් ගාන ඉස්සෝ තියෙනවා වගේ. චිලි පේස්ට් එකත් මික්ස් කරගමු අපි. හරිම සුවඳයි. ඉස්සෝ දැල්ලෝ මාළු ඔක්කොම දාලා තමයි මේ බොහොම රසවත් සීෆුඩ් රයිස් එක හදලා තියෙන්නේ. කටක් ගානේ සීෆුඩ් තියෙනවා. මේ තියෙන්නේ රන්දිය හොටෙල් එකේ ෆාස්ට් මූවින්ම අයිටම් එකක්. හවුස් ඩ්‍රින්ක් එකක් දාන එන සෙට් එක, එන්ජොයි කරන්න එන සෙට් එක. මේ රන්දිය චෙෆ් ස්පෙෂල් චිකන් සැලඩ් එක අමතක කරන්නේ නැහැ. කොත්තුව හරිම සුවඳයි. චිකන් ග්‍රේවි එකත් එක්ක කලවම් කරගත්තාම තවත් සුවඳයි. අපි ඊළඟ try කරමු මේ රන්දිය ස්පෙෂල් බිරියානි එක. මේක 2 packs බිරියානි එකක්. ඔයාලට මේක 4 packs ගන්නත් පුළුවන්, 6 packs ගන්නත් පුළුවන්, ඩයිනින් කරන්නත් පුළුවන්, ටේක් අවේ කරන්නත් පුළුවන්. එක් දෙකක්ම ඇවිල්ලා තියෙනවා. මේ බිරියානි එකත් එක්ක ඔයාලට රයිතා හම්බෙනවා. ඒත් එක්කම චිකන් ග්‍රේවි එකක් හම්බෙනවා. මැංගෝ චට්නි හම්බෙනවා. ඒත් එක්කම අනියන් සලාඩ් එකකුත් හම්බ වෙනවා. ඊට අමතරව එක් දෙකක් හම්බෙනවා. චිකන් ඕල් එග් එකකුත් හම්බ වෙනවා. හරිම සුවඳයි. ඉන්දියාවේ රසට බිරියානි එකක් කන්න කැමති මොරටු ආවට සෙට් එක try කරලා බලන්න රන්දි ස්පෙෂල් බිරියානි එක. මෙතනින් ඉවර නෑ. තවත් රසවත් අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. අපි ඒවා try කරලා බලමු. ඒ experience එකත් කොහොමද කියලා.
රන්දියකට එනවා කියන්නේ අනිවාර්යෙන් මේ ලම් ප්‍රයිස් එක try කරලා බලන්න ඕන. ෂා. නියමයි. බටු මෝජු තියෙනවා, අලු කෙහෙල් තියෙනවා, ඒත් එක්කම සීනි සම්බෝල, ඉස්සෝ ඔලු වලින් හදපු chili paste එකක් තියෙනවා, ඒත් එක්කම fried egg එකක් තියෙනවා. මේ rice එක මැද්දේ තියෙනවා. මෙන්න මේ විදියට ලොකුම ලොකු chicken piece එකක්. අපි try කරලා බලමු කොහොමද රස කියලා. wow, හරිම සුවඳයි. අපි mix කරගමු සීනි සම්බෝල ටික. wow, බට් මෝජු කළු කෙල් ටිකක් දාගමු. මේ එන්වයරන්මන්ට් එකටම ගැලපෙන හරිම කාම් එක්ස්පීරියන්ස් එකක් තියෙන මේ ලම් ප්‍රයිස් එකේ. ඕකේ ගයිස්, කන්න බොන්න ඩේවුටින් යන්න එන්ජෝයි කරන්න විතරක් නෙමේ වෙඩින්ස් වලට පාටිස් වලට ඒත් එකම ටේක්අවේ ස්ටේෂන් එකකුත් රන්දි හොටෙල් එකේ තියෙනවා. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර්ස් වලට කතා කරලා. ඒ වගේම ලොකේෂන්ස් මේ හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් ගයිස්, මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතන ගිහින් ආදරෙයි බලන් ඉන්නවලා හැමෝටම. දාපන් අනුව තල්ලු දාපන් අනුව. ඔය ඉතරයින් දාන්න බෑ කොයි ඉමිට දාපන්. මුන්ට තල්ලුව දාන්න කිව්වා මරන්න දෙනවනේ මිනිස්සුන්.